දැන් අපිට දැන් මේ කාන්තාවේ එන්න තරක් කොහාර ක්‍රමයක් නැහැ. අපි දැන් දන්නේ මොකද දිග මොන පැත්තේ මොනස පෙරලි කියන්නේ. දැනට කොහොම හරි CID එකෙන් මේකට ඉන්වෙස්ටිගේෂන් එකක් යනවා. ඒක අපි දැනුවත් කිරීම කරලා තියෙන්නේ. මම ඊෂා අද මගේ සෙල්ලම තමයි මේ ලස්සන පූස් පැටියා පණ පිටින් ලිඳේ දාලා මරණ එක. ඉතින් ඇත්තටම ලංකාවක්ම කෝපුණා මේ වීඩියෝ එක බලලා මං ඇතුළුව. මොකද හරිම සංවේදී හරිම අමානුෂිකයි ඒ කරපු වැඩේ. ඇත්තටම ඒක ඇත්තටම බලන්න අපහසු වෙන තරමේ වීඩියෝවක්. ඇයි මේ ලංකාවම මේක ගැන කතා කරේ? මොකද මේකේ ඇතුලේ තියෙනවා ලොකු භයානක දෙයක්. ඒ දෙයින් ලංකාවේ ඉන්න තවත් ජීවිත ගොඩකට ඒකේ බලපාම ඇති වෙන්න පුළුවන්. අන්න ඒක නවත්ත ගන්න තමයි ඇත්තටම මේ අපේ මුළුමහත් ශ්‍රී ලාංකික ජනතාවටම අවශ්‍ය උනේ. ඉතින් ඇත්තටම මොකක්ද උනේ? මේ කෙනාට නීතිය ක්‍රියාත්මක වුණාද? අපි කතා කරාට අපි සමාජ මාධ්‍ය මේ දේ අපි මේක මේ සමාජ මාධ්‍යයට මුදා හැරියට මේකට නීතිය ක්‍රියාත්මක වුණාද? මොන වගේ තැනකද මේ කේස් එක දැන් තියෙන්නේ කියලා මුළුමහත් ශ්‍රී ලංකාවම බලාගෙන ඇති. ඉතින් ඔන්න මම විස්තරය අරගෙන ආවද. ඉතින් එහෙනම් ආයිබෝන් කියලා පිළිගන්නවා ටෝක් විත් හේෂිත YouTube channel එකට. subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් දැම්ම subscribe ගන්න. එතනින් එහා පැත්තේ තියෙන bell icon එක ඔබලා touch එකේ ඉන්න වීඩියෝ එකක් දාපු ගමන් බලන්න. Talk with Heshita. Badak bida satya soya. හොඳයි. ඉතින් ඇත්තටම මේ සිදුවීම ගත්තම මේ සිදුවීමේ මොකක්ද තියෙන බරපතලකම? ඇයි හේෂිත මෙච්චර මේක ගැන කතා කරන්නේ? ඇයි මේක ගැන මෙච්චර ෆලෝ කරන්නේ කියලා ගොඩක් අයට හිතනවා ඇති. පළවෙනි කාරණය තමයි මම ගොඩක් සත්තුන්ට ආදරේ කෙනෙක්. එතකොට සත්තු වෙනුවෙන් කතා කරන ගොඩක් සංගම් ඇති, ගොඩක් ආයතන ඇති, ඕගනයිසේෂන්ස් ඇති. හැබැයි මේ ඔක්කොමලා ඒගොල්ලෝ සත්තු වෙනුවෙන් කතා කරන්නේ ඒගොල්ලන්ගේ වාසියට, ඒගොල්ලන්ගේ පොකට් එක පුරව ගන්න විතරයි. ඒගොල්ලෝ සත්තු ගැන කතා කරන්නේ. ඒගොල්ලෝ කවදාවත් හදවතින් සත්තු ගැන කතා කරන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ සත්තු හින්දා. ඉතින් ඇත්තටම ඔයි සත්තු ගැන කතා කරන ආයතන කිහිපයක් ඇරෙන්න, ඔය සත්තු වෙනුවෙන් කතා කරනවා කියන ඕගනයිසේෂන් දෙකක් තුනක් ඇරෙන්න අනිත් එක්කෙනෙක්වත් මේ සිදුවීම ගැන කතා කරේ නැහැ. නමුත් මට හරි සන්තෝෂයි අපේ ශ්‍රී ලාංකිකයෝ ගැන. හැමෝම එක පවුලක් වගේ මේ සිදුවීමදී අත්වල් බැඳගත්තා. හැමෝම කිව්වා මේකට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ, මේ කරපු වැඩේට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ කියලා මේක ගොඩක් අය ෂෙයා කරා. මගේ කලින් වීඩියෝ එකක් ෂෙයා කරා. බොහොම ස්තුතියි මේ වීඩියෝ එකක් ෂෙයා කරන්න කියලා ඉල්ලනවා. මොකද මේ අපි කරපු දේ ලොකු ප්‍රතිඵලයක් වෙලා තියෙනවා, ලොකු දෙයක් වෙලා තියෙනවා. මේ කාන්තාවව නීතිය ඉදිරියට පැමිණීමට ඔන්න මෙන්න වගේ තත්ත්වයක් තියෙන්නේ. මම පොලිස් මාධ්‍ය කොට්ටාශයට කතා කරා. මම ඒ හඬපටය ඔයාලට අහන්න දෙන්නම්. ඊට කලින් මම කියන්න ඕනේ ඇත්තටම මේකේ මොකද්ද මෙච්චර තියෙන බරපතලකම කියලා. ඔයාලේ වීඩියෝ එක හරියට බැලුවා නම් ඔයාලට පේනවා ඒ වීඩියෝ එකේ මුල කියනවා අද මම කරන්න හදන්නේ පූස් පැටියව ලිඳට දාලා මරණ සෙල්ලම. මෙයාට මේවා සෙල්ලම් මේ වැවිලා මේ කියන හරිම පහත් මේ කාන්තාවට මේව ඔක්කොම සෙල්ලම් ඇවිල්ලා. මේ වැවිලා පට්ට සෙල්ලමක් මේක. මෙයාට අපේ වචනින්ම කියනවා නම් එහෙම. ඒ වගේ මේ වීඩියෝ එකේ තව තැනක කියනවා ඔගොල්ලා කියන්න පුළුවන් නම් මට මතක හරිනම් එහෙම කියන ඔයගොල්ලෝ පුළුවන් නම් කියන්නකො මම ඊළඟට සෙල්ලම් කරන්නේ කාත් එක්කද කියලා. අන්න එතන තමයි භයානකම සීන් එක තියෙන්නේ. මොකද එයා අද පූස් පැටියත් එක්කනේ සෙල්ලම් කරේ. ඒ පූස් පැටිය මැරෙනවා, පණ ඇදලා දඟලලා මැරෙනවා. හරිද? නිකන් හිතන්නකෝ පුංචි ළමෙක්ව දැම්මොත් එහෙම වතුරට පුංචි ළමෙක්ව වතුරට දැම්මොත් මොකද කරන්නේ? එතකොට අපිට ඒක දැනෙයි කොට. හැබැයි එයාගේ දෙවෙනි ඉලක්කයට යන්න දීලා අපි බලන් හිටියොත් එහෙම අපි ශ්‍රී ලාංකිකයෝ විදියට ඇත්තටම අපි වැඩක් නැහැ, අපි ෆේල්. එයාගේ දෙවෙනියට ඊළඟට වතුරට දාන්න කෙනා පුංචි ළමෙක් වෙන්න පුළුවන්, වෙන සතෙක් වෙන්න පුළුවන්, බලු පැටියෙක් වෙන්න පුළුවන්. අපි දන්නේ ඇත්තටම එයා කාවද ඊළඟට වතුර දාන්නේ කියලා. නමුත් ඒ තියෙන මානසික රෝගියාට ඒ පරපෝෂිත ජීවිතේට ඒ මොංගල් ගෑනිට ඊළඟට අහුවෙන ඕන කෙනෙක්ව වතුරට දාන්න පුළුවන් තත්ත්වක මයින්ඩ්සෙට් එකක ඉන්නවා. මේක ගොඩක් අය කියනවා මේක මෙයාට මේ පිස්සු ඉඳ ඒක කරන්නේ නැති, මානසික රෝගයක් ඉඳ ඒක කරන්නේ නැති එහෙම කියලා කියනවා. එහෙම කියලා අපිට මේක එහෙම ලේසියෙන් අතාරින්නත් බෑ.
මොකද ඔයි කියන මානසික ඇත්තටම පිස්සුවක් තමයිනේ. කොහොමත් නෝමල් නෑනේ. දැන් ඕන අපරාධයක් ගත්තොත් එහෙම වුණොත් එහෙම අපිට ඉතින් කියන්න පුළුවන් රේපිස් කෙනෙක් කියන්නේ පිස්සෙක් කියලා. ඌ පිස්සෙක් තමයි. හැබැයි පිස්සා කියලා එහෙම අපරාධ කරන්න අපිට දෙන්න බෑ ඌට පිස්සු කියලා. එයාට පිස්සු කියලා අපිට එයාට ඕන දේ කරන්න දෙන්න බෑ. මේ ලංකාව ඇතුළේ නීතියක් තියෙනවා රටේ. ඉතින් තව කෙනෙක් ඉන්න පුළුවන් මේ මිනි මරන්න පිස්සුවට කියන්නේ. ඉතින් එයාට පිස්සුවට එයා මිනි මරනවා නම් අපිට ඒක කරන්න දෙයක් නැහැ. අපිට එයාව මර්ධනය කරන්න වෙනවා. අපිට එයාව නීතිය ඉස්සරහට ගේන්න වෙනවා. මොකද එයාට පිස්සු කියලා එයාට ඕන විදියට අහිංසක ජීවිත නැති කරන්න දෙන්නව හැකියාවක් නැහැ නේ. ඒ වගේම මේ කෙනාටත් පිස්සුවක් තියෙන්න පුළුවන්. පිස්සුවෙන් ওই දේ කරනවා වෙන්න පුළුවන්. හැබැයි යාගේ පිස්සුව කියන එක නිදහසට කරුණක් නෙමෙයි අපරාධයකට. මොකද අපරාධය කියන්නේ අපරාධයක්. ওই පිස්සුවේ මූලික අවස්ථාව මම කලින් වීඩියෝ එකෙත් මම සඳහන් කරා ඇමරිකාව ටෙක්සාස් වල හිටපු ඒ පුද්ගලයා සහ ඒ පිරිස ගැන ඒක මානසික මට්ටම. මේක පිස්සු කියලා එහෙම පිස්සුවක් නැහැ. ඒ කියන්නේ නිකාර ඔළුව කල්පනා කර යනවා වගේ පිස්සුවක් එයාට නැහැ. එයාගේ තියෙන පිස්සුව ඒක තමයි අර සීරියල් කියලා මයින්ඩ්සෙට් එක. ඒකේ මූලික මේ මූලිකම තැන ඕක. කියන්නේ මොකද්ද අපි කියන්නේ අර ගින්නක් ඔයි ලොකු ගින්දරක් ලොකුවට පෙනුනට ඒ ගින්න ලොකුවට එකපාර පටන් ගන්න නෑනේ. ඒ ගින්න පටන් ගන්නෙ පුංචි තැනකින්. ඒ පුංචි තැනෙන් පටන් ගන්න ගින්න තමයි නිකන් හෙන ලොකුවට වර්ධනය වෙන්නේ. හෙන ලොකුවට යන්නේ පුංචි තැනෙන් පටන් ගන්න ගින්න. එතකොට අපි දැනගන්න ඕනේ ගින්න ලොකු වෙන්න කලින් විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවනේ රටේ නීතිය හා සාමය ආරක්ෂා කරන්න ඉන්නේ. එතකොට එයාලට තියෙනවා මට වඩා මම සමාජ මාධ්‍යකාරයෙක් සමාජවේදියෙක් විදිහට මට වඩා වගකීමක් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට මේ සිදුවීමේදී තියෙනවා. මොකද යාළ මේ රටේ නීතිය හා සාමය ආරක්ෂා කරන්න ඕනේ. අපේ මිනිස්සුන්ගේ සහ සත්තුන්ගේ මේ හැමෝගෙම ආරක්ෂාව වෙනුවෙන් එයාලා බැඳී සිටිනවා. ඉතින් ඒකින්ද මේ එහෙම ඒ ගෑණිට පිස්සු කියලා එහෙම අපිට එහෙම අතාරින්න බෑ. සහ මම කෝල් කරා පොලිස් මාධ්‍ය කොට්ටාශයට. ඉතින් මට රත්නායක කියලා සැරෙන්වරෙක් මට කතා කරා මාත් එක්ක දුරකථන ඇමතුමෙන්. ඉතින් මම ඒ හඬපටය දාන්න. ඉතින් ඒ හඬපටයේදී එතුමා මට කිව්වේ මේ වගේ අදහසක්. ආයිබන් පොලිස් මන්ත්‍රාංශ කාර්යාලය. අයිබෝන් මං අර කලින් කතා කරා අර පූස් පැටියාගේ අර මේ සිද්ධිය සම්බන්ධව කතා කරන සාජන් රත්නායක මහත්මයා ඉන්නවද? පොලිස් මන්ත්‍රාංශ ඔව් අයිබෝන් මං මාධ්‍යවේදී ඔබතුමාගේ විස්තරවල මං ගිහින් ආපහු චෙක් කරලා බැලුවා. ඔව්. ඒකේ වැඩේ කියන්නේ දැන් 2024 වෙච්ච සිද්ධියක් මේක. දැන් මේ ගෑනු මනුස්සයාගේ නම අරන් චෙක් කරලා ගහලා බැලුවාම මේ නම දැන් මේක අයින් කරලා account එක. ඔව් නෑ. දැන් අපිට දැන් මේ කාන්තාවේ එන්න තරක් කොහොමද ක්‍රමයක් නෑ. අපි දැන් මේ අපේ අර CID එකේ තියෙන එකට ඔව්. ඒකට දීලා තියෙන්නේ මාධ්‍යපරම දැනුවත් කරලා තියෙන්නේ. හරි. නමුත් දැන් වැඩේ කියන්නේ මේ කාන්තාව කොහේ කාන්තාව කියලා හොයාගන්න විස්තර හොයන ගමන් තමයි දැන් ඉන්ක්වයරි එක තමයි තියෙන්නේ. ඔව්. නෑ මොකද අදාළන්ත දැනුවත් කිරීම කරලා තියෙන්නේ. ඔව් මොකද දැන් කියන්නේ දැන් අපි ඕකට ක්‍රියාත්මක වෙලා වැඩක් නෑනේ. යාගේ ඊළඟ එක ළමයෙක් වුණොත් අනිවාර්යෙන් නෑ මොකද දිග මොන පැත්තේ මොනස පෙරලි කියන්නේ යනවාද කියලා. මොකද හරි අමානුෂික විදියටනේ ඒක කරන්නේ. යා ඒක යාගේ මොනවා දැක්කනම් තේරෙනවා. ඒකයි මේ එතකොට මේ තමයි ආගේ ඉන්ෆර්මේෂන් හොයන එක තමයි කරන්නේ නේද? ඔව් ඉන්ෆර්මේෂන් මේ මොනස කොහෙද කින්නවද හොයාගන්න මේ මොනස දැන් අරස් කරන්න කමන්නේ මේ දැක් කරන්න. හරි. බලන්න දෙපෙන්නේ. දැන් තන හොයාගන්න බෑ. මෙයා account එක බ්ලොක් කරලා වෙන්නන්නේ අපිට. account එක නැහැ. දැන් අපිට මෙහෙම කරන්න බැරිද මේ කියන්නේ මේ දැන් අපිට මේ මොකක් හරි තොරතුරු ලබා දෙන්න මොකක් හරි දුරකථන අංකයක් තියෙනවද මේක පිළිබඳව? ඒ කියන්නේ මට ඒක ආයේ මගේ කට්ටියට කියන්න පුළුවන් අපේ මේ සමාජ මාධ්‍යයේ ඉන්න කට්ටියට. හරි මේ මාධ්‍ය කොටස දැනුම් කරන්න මේ කතා කොටාෂ ඔව් මේ නම්බර එක. ඔව් ඒක කතාවල එක්කවත් කමන්නේ අපේ ඉන්න මාත්‍ය නම හරි වෙලද මට ඉස්සර දුන්නා පස්සේ. ඔව්. ඉතින් ඇක්ෂන් එක ගන්නවා. හරි. හරි බොහොම ස්තුතියි. ඔබතුමාගේ විස්තර දීලා වෙලා අපි කවුද ගත්ත කියලා එක්කන නම් විස්තර අහන්න. ඒක මේ යා ඒක පද රිපෝට් එක පස්සේ ආපහු අහන්න පුළුවන් මොකද උනේ කියලා. ඔව් ඒ කියන්නේ ඔබතුමාලාට විස්තර දුන්නා නම් ඔබතුමාලා ඒක ගැන මේ පරීක්ෂණයක් කරනවා නේ. ක්‍රියාත්මක කරනවා එහෙමනම්. හරි. අපිට බැරිනොත් අපි මේ CID එක කරන සයිබර් ක්‍රයිම් එක කරන දීලා කරනවා. හරි. දැනට කොහොම හරි CID එකෙන් මේකට ඉන්වෙස්ටිගේෂන් එකක් යනවා. ඒක අපි දැනුවත් කිරීම කරලා තියෙන්නේ. හරි. බොහොම ස්තුතියි. හරි මාත්‍යායි thank you. හොඳයි. ඒ මොක කිව්වා ඒක පරණ ඉන්සිඩන්ට් එකක් වෙන්න පුළුවන්. ඒක මොකද්ද 2024 දී වෙච්ච ඉන්සිඩන්ට් එකක් එහෙම කියලා මට ඒ නිලධාරියා මට කියනවා. නමුත් 2024 නෙමෙයි 2020 නෙමෙයි 2018 නෙමෙයි කවදා වුණත් අපරාධකරු ඉන්න නිදැල්ලේ. ඒක භයානකයි.
අපි නොදැනුවත් අපි දන්නේ නැතුව එයා තව ජීවිත කීයක් කොයි විදියට කරලාද කියන එක අපිට ගැටලුවක්. ඉතින් ඇත්තටම 2024 කියන එකත් ඒකත් එහෙම මේ සර්ටිෆයිඩ් කාරණයක් නෙමෙයි. ඒක එහෙම කියන්න බෑ. සමහරවිට මේක ඇත්තටම දෙයිය වෙන්නත් පුළුවන්. ඒක හින්දා මේක ඉතින් අපිට හොයන්න බෑ. ඒක ඇත්තටම අපිට පුළුවන් මාධ්‍ය වේදිකයෝ විදියට සමාජ මාධ්‍ය ක්‍රියාකාරීකයෝ විදියට අපිට පුළුවන් මේක එළියට ගේන්න විතර අපිට මේ ඉන්සිඩන්ට් එක එක්ස්පෝස් කරලා අපේ අහිංසක මිනිස්සුන්ගේ ජීවිතවල ආරක්ෂාව වෙනුවෙන් සත්තුන්ගේ ජීවිතවල ආරක්ෂාව වෙනුවෙන් අපිට මේක එක්ස්පෝස් කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට අපිට ජනතාව විදියට කරන්න පුළුවන් මේක ෂෙයා කරලා මේකේ නීතිය ඉදිරියට ගේන එක. ඉතින් අපි අපේ ජොබ් එක කරා. ඉතින් එතුමා කියන විදියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වෙනකොට ඇයට විරුද්ධව මේ පැමිණිල්ල මෙයට විරුද්ධව ලැබිච්ච මේ පැමිණිල්ල ඉන්වෙස්ටිගේෂන් එකක් කරමින් සිටිනවා. ඉතින් ඒ ඉන්වෙස්ටිගේෂන් එකට යාලට ඉන්ෆර්මේෂන් අවශ්‍යයි කියලා කියනවා. ඉතින් එහෙනම් මම දාන්නම් දුරකථන අංකයක් මේ පොලිස් මාධ්‍ය කොට්ටාශය. ඔයාලට පුළුවන් මේ කෙනා ගැන විස්තරයක් දන්නවනම් මේ පොලිස් මාධ්‍ය කොට්ටාශයට කතා කරලා විස්තර ලබා දෙන්න. මොකද ඔවුන් සැදී පැහැදී සිටිනවා මේ සිදුවීම පිළිබඳව ඉතා ගැඹුරු විමර්ශනයක් කරන්න. ඉතින් ඒකින්ද ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට මේ සිදුවීම දිගටම ඉන්වෙස්ටිගේට් කරන්න සහයෝගය ලබා දෙන්න කියලා ජනතාවගෙන් ඉල්ලනවා මම මේ වීඩියෝ එකෙන්. ඉතින් පුළුවන් තරම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. මොකද මේ වීඩියෝ එක බලන කෙනෙක් මෙයාගේ විස්තරයක් දන්නවා වෙන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ගේ රහස්‍යභාවය රකී කොහොම හරි මේක ගැන විස්තරය පොලිස් මාධ්‍ය කොට්ටාශයට ලබා දෙන්න කියන එක මේ වීඩියෝ එකෙන් මම ඉල්ලනවා. මොකද මේකට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ අහිංසක සත්තුන්ට බෑ අපිට වගේ කතා කරන්න. මම මේ වීඩියෝ එක බැලුවා. හරිම සංවේදී. ඒ සතා කෑ ගහන ඒ සතාට තේරෙනවා ඒ සතාට අනතුරක් වෙන්න යන්නේ කියලා. ඉතින් අවාසනාවකට මොකක් හරි අර බෞද්ධ දර්ශනය අනුව කතා කරොත් එහෙම ඉතින් මොකක් හරි හේතුවක් මත ඒ සතාට තිබ්බ ඉරණ මේක. ඉතින් ඒ ඉරණම අත් වෙනවා. ඒ සතාට හරිම දුකයි. ඉතින් මොනවා වුණත් මිනිස්සුන්ට පුළුවන් කියන්න අපිට මේ වගේ වේදනාවක් තියෙනවා, අපිට මේ වගේ දුකක් තියෙනවා කියලා. හැබැයි අහිංසක සත්තුන්ට එහෙම කියන්න බෑ. එහෙම හැකියාවක් නැහැ. සත්තුන්ට කතා කරන්න පුළුවන් හැකියාවක් නැහැ. හැබැයි ඉතින් එහෙමයි කියලා ඒ සත්තුන් එක පිස්සන්ට ඕන විදියට ඒ සත්තුන්ට හානි කරනවා නම් මන් දන්නේ නැහැ. ඔයි සත්ත්ව වීඩියෝ ගැන නම් මන් දන්නේ නැහැ. ඔයි සත්තු ගැන කතා කරනවා කියන ඔයි සංගම් ගැන නම් මන් දන්නේ නැහැ. මම නම් හැමදාම කතා කරනවා, ඉදිරියටත් කතා කරනවා. ඒක මගේ නාලිකාව වටා ඉන්න පිරිස හොඳටම දන්නවා. ඉතින් එහෙනම් මෙන්න මේක තමයි කතාවේ විස්තරය. ඉතින් ඒකත් මතක් කරනවා. මතක් කරන්න ගමන් අදට වීඩියෝ එක අවසන් කරනවා. එහෙනම් ටොක් විත් තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යෙන් දැම්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. එතනින් එහා පැත්තේ තියෙන බෙල් අයිකන් එක ඔබලා ටච් එකේ ඉන්න වීඩියෝ එකක් දාපු ගමන් බලන්න. ඔබට සුබ දවසක්.